අයිබෝවන් අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ කාලතාඥ YouTube channel එකට. ඉතින් අදනේද ඔය පුතේ ඔයාලා දන්නවා නිරන්තරයෙන් පාහේ අපේ YouTube channel එක හරහා ඉතිහාස කරුණු ඔබ හමුවේ තබනවා. ඉතින් අද දින අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකා ඉතිහාසයේ 12 ශ්‍රේණියේ යටතේ එන අවකාශය කියන පාඩම සම්බන්ධයෙන්යි. ඉතින් පුතේ මේ අවකාශය කියන පාඩම අපි භූගෝලීය පිහිටීම කියලාත් කතා කරනවා. ඉතින් මෙන්න මේ කතා කරන පාඩම යටතේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ භූගෝලීය සාධක සහ දේශගුණික සාධක සම්බන්ධයෙන්. ඉතින් පුතේ මුලින්ම අපි හඳුනා ගන්න ඕන මේ ලංකාව කියන්නේ මොකක්ද කියලා. අපි පුතේ ලංකාව ඉස්සර ඉඳන් විවිධාකාර නම් වලින් හඳුනාගෙන තියෙනවා. අපි කියනවා ශ්‍රී ලංකා දීපය, සෙයිලාන්, සිලෝන්, ඔජදීප, සිංහලදීප, තමපන්නි වගේ නම් අපේ ලංකාවට. ඒ වගේම තමයි පුතේ ලංකාවේ වර්ග ප්‍රමාණය සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා පුතේ කිලෝමීටර 65610ක් කියලා. ඒ වගේම පුතේ අක්ෂාංශ 5.55ක් 9.51ක් හා දේශාංශ 79.42ක් 81.52ක් අතර පිහිටි නිවර්තන කලාපීය රටක් විදිහටයි අපි අපේ ලංකාව හඳුනාගන්නේ. ඒ වගේම තමයි පුතේ ඔයාලා දන්නවා අපි කියනවානේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා අපේ ලංකාවත් නේද? ඒ කියන්නේ පුතේ අපේ ලංකාව හරියට චූටි දූපතක් වගේ නේද? ඉතින් මේ පුතේ අපේ දූපත නැත්තම් මේ ලංකාව කියන චූටි දූපත වටේ තියෙන පුතේ සාගරය. ඒ වගේම පුතේ ලොකු වෙරළක් තියෙනවා. එතකොට පුතේ අපි කතා කරනවා මේ වෙරළ තීරය කිලෝමීටර 1000ක් කියලා. ඒ වගේම තමයි පුතේ ලංකාව වෙරළබඩ තැන්න, අභ්‍යන්තර තැනිතල, මධ්‍ය කඳුකරය වගේ කොටස් තුනකට බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාලගුණික රටා සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් වියලි, තෙත් සහ අර්ධ ශුෂ්ක විදිහට කොටස් තුනකට බෙදන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවනේ පුතේ සමහරක් රටවල් තියෙනවා ඒ රටවලට සමහරක් කාලවලදී අඛණ්ඩ වශයෙන්ම හිම වැටීම සිද්ධ වෙනවා. ඒ වගේම සමහරක් රටවල් වේලි කාලගුණයකින් යුක්ත වෙනවා. නමුත් පුතේ ලංකාව කියලා කියන්නේ මේ කතා කරන සෞම්‍ය දේශගුණික රටාවකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ සීතල වියලි මේ හැම දෙයකින්ම අන්තර්ගත වෙච්ච සෞම්‍ය දේශගුණික රටාවක් තමයි ලංකාව තුළ හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ වගේම පුතේ අපි කතා කරොත් ලංකාව අභ්‍යන්තරයේ වරාය, කලබු, කඳු, ගංගා, තැනිතලා වගේ භූලක්ෂණ ගණනාවකින්ම ලංකාව යුක්ත වෙලා තියෙනවා. ඉතින් පුතේ ලංකාවේ භූගෝලීය සාධක සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට මෙයාව බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට. ඒ තමයි බාහිර භූගෝලීය සාධක සහ අභ්‍යන්තර භූගෝලීය සාධක විදියට. ඉතින් මින් ඉදිරියට එන වීඩියෝ වලදී අපි කතා කරමු බාහිර භූගෝලීය සාධක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම බුදු සරණයි.